මේ ඈතින් පේන තැන අඳුරගන්න පුළුවන්ද? පේරාදෙනිය අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ තැන අඳුරගන්න. මේ අපි යන්නේ ආන්න එතනට. අද අපේ ගමන නෙල්ලිගලට. විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදියට අපිට එක එක කාලවලදී එක එක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාලේ අපිට මුහුණ දෙන්න සිද්ධ වුණු ලොකුම අභියෝගය තමයි අපේ end semester exam එක. ඉතින් end semester exam එක අතරතුරේ තමයි අපි මේ ගමන යන්නේ. අද මගේ ගමන් සගයා වෙන්නේ කුරුණෑගල කසුන්. නෙල්ලිගල පිහිටලා තියෙන තරමක් උස ප්‍රදේශයක නිසා අපිට ලොකු කන්දක් නගින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කන්ද නැගලා ඉවරුණාට පස්සේ වාහන පාක් කරන තැනට පේන view එක තමයි මේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ පේරාදෙනිය පැත්ත නැත්නම් අපේ කැම්පස් එක පැත්ත. අපි ආවේ සතිය දවසක නිසා අද ලොකු සෙනගක් පේන්නේ නැහැ. ඉතින් ඒක අපිට හොඳයි මේ තැන තියෙන සුන්දරත්වය තවත් හොඳින් රස විඳින්න. හායි අපි නෙල්ලිගලට ඇවිල්ලා ඉන්නේ. මේ ඇත්තටම අපි ඈත ඉඳලා හැමදාම රැට දැක්කා මේකේ ලයිට් පත් වෙනවා. මේ අද තමයි තැනට එන්න පුළුවන් උනේ. ඇත්තටම මේ හරිම ලස්සනයි මෙතෙන්ට ආවට පස්සේ මේ 360 view එකක් තියෙනවා. අනිත් එක මේ මෙතන හරිම මේ සංසුම් පරිසරයක් තියෙන. ඒ කියන්නේ සතිය දවසක අපි වගේ ආවොත් එහෙම මෙතන ඇත්තටම විඳින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ සතිය අග දවසක ආවට වඩා. ඉතින් අපි ආපු දවසේ වැඩි සෙනග හිටපු නැති නිසා අපිට හරිම සාමකාමී වටපිටාවක් තමයි පෙනුනේ. ඉතින් ඒ සාමකාමී වටපිටාව අපිට ඇත්තට මේක ප්‍රයෝජනවත් උනේ මේ තැන තියෙන සුන්දරත්වය වඩාත් හොඳින් රස විඳින්න පුළුවන් වෙච්ච නිසා. ඉතින් මේ වෙලාවේදී නම් මේක නියම පුදබිමක තියෙන්න ඕනේ සංසුන් ගතිය ඒ විදියටම තිබුණු තැනක් වුණා. මේක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් වෙන නිසා බෞද්ධ ආගමේ තියෙන මහායාන සහ ථෙරවාද කියන සම්ප්‍රදායන් දෙකටම අයත් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලින් මේ පුදබිම සමන්විත වෙනවා. අගේම මේ පුදබිම හදලා තියෙන කඳු මුදුනක් උඩ නිසා අපිට හොඳ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට පේන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැත්ත. නැත්තම් හන්තාන අඩවිය යට. ඉතින් මේ පේන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන KB 1. ඊට ටිකක් එහාට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රණවන පුරාණ රජමහා විහාරයේ තියෙන හිටි පිළිම වහන්සේ. ඒ වගේම මේ නෙල්ලිගල පුදබිම තවත් ලස්සන වෙන්න හේතුවක් තමයි මේ පුදබිම සරසලා තියෙන මේ විසිතුරු ශාක. මේ විසිතුරු ශාක නිසා මේ පුදබිමට වෙනම වර්ණයක් අරන් දීලා තියෙනවා. අපේ රටේ තියෙන ගොඩක් බෞද්ධ පූජනීය ස්ථාන හදලා තියෙන්නේ ථෙරවාදී ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිසා මෙතෙන්ට ආවට පස්සේ අපිට වෙනස් හැඟීමක් දැනෙන්නේ මෙතන තියෙන බොහෝ නිර්මාණ හදන්න ථෙරවාද වගේම මහායාන සම්ප්‍රදායත් එකට එකතු කරගෙන තියෙන නිසා. නුවර ලස්සන වැස්සට නෙල්ලිගල ලස්සන වැස්ස එනකොට කියලා කවුදෝ දාර්ශනිකයෙක් ඉස්සර කිව්වලු. ඉතින් ඒ දාර්ශනිකයාගේ කතාව යථාර්ථයක් කරමින් දැන් මේ වැස්සක් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වැස්ස එන්න ලෑස්ති වෙන අතරතුරේ ඇඟට දැනෙන සනීපය විස්තර කරන්න අමාරුයි. මේ ලෝකේ තියෙන ලොකුම මැජික් වලින් එකක් තමයි කාලගුණය කියලා කියන්නේ. ඉතින් කාලගුණයත් අපිට මේ වෙලාවේ මැජික් එකක් පෙන්වන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි වාසනාවන්ත වෙනවා මේ මැජික් එක අපේ ඇස් දෙකෙන් බලා ගන්න තරම්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඈතට හයියෙන් වහිනවා. ඒ වගේම ඒ ඈතට වහින වැස්ස අපි ඉන්න දිහාට ගලාගෙන එනවා. ඒක නිකන් අර සුනාමියක් එනවා වගේ තමයි අපිට පෙනුනේ. ඒ වගේම චූටි චූටි පිනිකුඩු වලින් අපිව ඇඟෙන් නෑවිලා යනවා. ඒ වගේම එන්න ඒ වැහි බිඳු වල ප්‍රමාණය වැඩි වෙලා අපේ ඇඟට දරා ගන්න බැරි වෙන විදිහේ වැහි බිඳු පතිත වෙනවා. ඔන්න දැන් වැස්ස අපි දිහාට හයියෙන් ගලාගෙන එනවා. දැන් අපි තව පොඩ්ඩකින් ඇතුළට යන්න ඕනේ. හැබැයි අපිට හිත දුන්නේ ඇතුළට යන්න. මොකද මේ ෆීලිං එක අපිට විඳින්න ඕනේ නිසා. මේක ඇත්තටම මැජික් එකක් නෙමෙයි කියලා කවුද කියන්නේ? ඕන්න දැන් නම් වැස්ස එන්නම අපි ළඟටම එනවා. මේ වැහි සුනාමිය අපිව හොයාගෙන එන ගමන් තියෙන්නේ. ඒ වුණත් අපිට මේ වැහි සුනාමියෙන් බේරෙන්න දුවන්න කිසිම හිතක් නැහැ. ඒකට හේතුව අපිට ඕනි මේ වැහි සුනාමියට අහු වෙන්න. ඒ වැහි සුනාමියට අහු වෙලා ඒකේ තියෙන ආතල් එක අපිට ගන්න ඕනේ. ඒක නිසා වැස්ස එනකම් අපි මෙතෙන්ටලා ඉන්නවා.
වැස්ස හයියෙන් ඉන්න පටන් ගත්තට පස්සේ අපි ඇතුළට ආවා. ඒ වුණත් සැර හුළඟ නිසා මේ වැහි කුඩු ඇවිල්ලා අපේ ඇඟේ වදිනවා. පැයක් විතර අපි වැස්සට ඇතුළට වෙලා ඉඳලා වැස්ස ටිකෙන් ටික පායද්දී අපි එළියට ගියා. ඒත් වැස්ස 100%ක් පායලා නැහැ. ඒ වුණත් අපි එතෙන්ට ගියේ අපිට පිනිකුඩු වැස්සේ තෙමෙන්න ඕනේ නිසා. වැස්ස එන්න කලින් අපිට බලන්න බැරි වුණු තවත් තැනක් තමයි මෙතන. නෙල්ලිගලට ආවට පස්සේ මෙතන ඊටාම සුවිශේෂී ස්ථානයක්. මේ ඔයගොල්ලන්ට පේන්නේ සුමන සමන් දෙවියන්ගේ පිළිමයක්. ඉතින් මේ සුමන සමන් දෙවියන්ගේ පිළිමය හදලා තියෙන්නේ සමනල කන්ද පේන දිශාවට. ඊගල පුදබිමේ දකින්න ලැබෙන මේ චෛත්‍යය ගත්තාම මේ චෛත්‍යය ථෙරවාද සහ මහායාන කියන සම්ප්‍රදායන් දෙකටම යත් ලක්ෂණ වලින් හදපු චෛත්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. So guys අපි අද නෙල්ලිගල ගියා. හැබැයි අපි බලාපොරොත්තු නොවුණු විදියට වැස්සකට මුණ දෙන්න සිද්ධ වුණා. මේ ඒ වුණාට ඉතින් අපිට ආපහු යන්න එපා නේද තැන් වලට. අපි මේ ආයෙත් පාරක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අර ඕගොල්ලෝ ඉස්සරහා දැක්කා මේ පේන්නේ පේරාදෙණියේ කැම්පස් එක පැත්ත. හැබැයි දැන් නම් මේ පැත්ත පේන්නේ නැහැ. දැන් සම්පූර්ණයෙන් මීදුමෙන් වැහිලා ගිහිල්ලා. හැබැයි ඔයාලා දැක්කනේ වීඩියෝ එකේ මුල මෙතන. මේ කොහොම හරි දැන් අපි ওই පැත්තට යන්න ඕනේ. ඉතින් මේ තවත් මේ වගේම vlog එකකින් අපි හමු. bye. තවත් සුන්දර පැය කීපයක් ඊටාම සුන්දර තැනක ගෙවලා ආයෙත් අපි යන්නේ බෝඩිමට. හැබැයි බෝඩිමට ගියාට පස්සේ අපිට රෑට ආයෙත් නෙල්ලිගල ලයිට් පත් වෙනවා බලා ගන්න පුළුවන්.